ඍජු අධර්මිෂ්ඨ කාරණයක් ගෙන යන නිසා දෙවිවරු කෝපවෙනවයි කියන්නේ. පංචාල රජුට සහ පුරෝහිත ඇමතිට දැන් හරිම වෙනසයි රට පුරාම ඇවිත්. ඔවුන්ට වැටහි හමාරයි සිහිනෙන් දුටු රුක් දෙවි කියා කියේ සත්‍යය. දෙදෙනාම විහිස දිවා ගන්න ගොඩ වුණා අම්බලේ. ඔය අංක 10 ගන්න රූපරාමය දර්ශනය කරවන අන්න එම අවස්ථාව. අම්බලේ නවාතැන්ගෙන හිටියා හිඟෙන්නේ කොහොමද? නදුට වැටුණා හංගන්නේ කුණක් රටකට ගැන උන්ට හොඳ දැනීමක් තිබුණා. ඇත්තට කියන්නේ හිඟා කෑම තමයි දැන් පහසුවෙන් කළ හැකි වාසි සහගත රක්ෂා. ඒ හිඟාවෙන් මම වැරදි. ආසුවෙන් හිඟා කන්න පුළුවන් ආකාරය මේ රටේ තිබුණා නැහැ. නැත්තේ නෑ. නමුත් දැන් මේ රටේ නෑ එහෙම තත්ත්වයක්. ඒ ඇත්තේ අපි හිඟන්න දැන් ජීවත් වෙන්න පන බය. නගරේ වල හිඟා කනවා